ටත් වඩා අධික කාලයක් ඇදමින් තියෙන යුක්‍රේනයේ සහ රුසියාව අතර මොකක්ද වෙන්නේ කියන කාරණාව. ඒ ප්‍රධාන ගැටුම් කලාප තුනක් තියෙනවා. බොහෝ සමූහ ආණ්ඩු වලට නොතිබිච්ච තරමේ ස්වයං පාලනයක් මේ යුක්‍රේන ප්‍රදේශයට තියෙනවා. රුසියාව යුක්‍රේනට ඇතුළු වීමට ප්‍රධාන හේතුව ආසන්න කාරණාව වුණේ යුක්‍රේනය EU එකට යන්න හදපු එකද නැත්නම් NATO එකට යන්න හදපුවද නැත්නම් දෙකම. විශේෂයෙන් 1991 දෙසැම්බර් මාසේ සෝවියට් සංගමයේ විසිරුවා හරිනවා. සෝවියට් සංගමයට අයිති වෙලා තිබුණු සමූහාණ්ඩු 15න් බහුතරයක් එක්කහුව වෙලා සකස් වෙච්ච පොදු රාජ්‍ය මණ්ඩලයක්. 2014 ඇති කරපු මේ මයිඩාන් චතුරස්‍රය මුල් කරගෙන ඇති කරගත්තු මේ වෙනස යුක්‍රේනයේ ඒක නිසා රුසියාව සහ යුක්‍රේනය අතර විරසක භාවයක් ඇති වෙලා. අයිබෝන් මම සමන් ජයකොඩි ඇත්ත ඩේලි වැඩසටහනේ අද මාත් එක්ක ඉන්නවා ඩොක්ටර් වීරසිංහ. අද ඩොක්ටර් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ මම හිතන්නේ ලෝක යුද්ධයවත් මෙච්චර කාලයක් ගියේ නැහැ. මොකද දෙවන ලෝක යුද්ධයටත් වඩා අධික කාලයක් ඇදමින් තියෙන මේ යුක්‍රේනයේ සහ රුසියාව අතර මොකක්ද වෙන්නේ කියන කාරණාව. මේ කාරණාව සම්බන්ධයෙන් බලපුවහම බොහෝ දෙනා බොහෝ මත පළ කරමින් ඉන්නවා සහ විවිධ දේවල් කියනවා. දැන් අවුරුදු මම හිතන්නේ මේක ආරම්භ වෙන්නේ 2021 වගේ කාලෙකද? නෑ 2022 වගේ. එතකොට දැන් අවුරුදු 4ක් ගෙවිලා මේ අපි පටන් ගමුද මේක කොහොමද උනේ කියන දැනින්. ඇත්තටම ඇයි මේ මොකක්ද මේ ප්‍රශ්නේ මේක අපිට ලෝකෙට හැමෝටම බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා මම මේ නැවතවතාවක් මේක මතක් කරගෙන පටන් ගමු අපි මොකක්ද මේ ප්‍රශ්නේ. ඔව් සුදුයි සමන් මේ දැන් මේ ඇත්ත අද ලෝකයේ මම හිතන්නේ ලෝකයේ ප්‍රධාන ගැටුම් කලාප තුනක් තියෙනවා. ප්‍රධාන ගැටුම් කලාප තුනක්. එකක් තමයි මේ නැගෙනහිර ආසියාව. නැගෙනහිර ආසියාවේ ඇත්ත වශයෙන්ම මේක අන්තිමට කිව්වනම් වඩා හොඳයි. ඔව් අපි ඒක පස්සේ බටහිර ආසියාව. බටහිර ආසියාවේ ගැටුම් කලාපය ඔබ දන්නවා. ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලය සමග එක්කහුව වෙලා ඉරානයට විරුද්ධව කරපු ඒ සටන ඒක තාම ඉවර නෑ. දැන් මේ කියන්නේ මේ දින කිහිපයක තියෙනවා පොඩි මේ සටන් විරාමයක් කියන්නේ පහර නොගැසීමේ තත්ත්වයක් පහර නොදීමේ තත්ත්වයක් තියෙනවා. ඒකට ඒක බටහිර ආසියාවේ. ඊළඟට නැගෙනහිර යුරෝපයේ තියෙන ගැටුම ගැන තමයි වහන්නේ රුසියා යුක්‍රේන ගැටුම ගැන. ඊළඟට අනිත් එක තමයි නැගෙනහිර ආසියාව. නැගෙනහිර ආසියාවේ තාම මේ කියන්නේ තාම තියෙන සීතල යුද්ධය. ඒ කියන්නේ තායිවානය චීනයෙන් වෙන් කිරීමට අධිරාජ්‍යවාදී බලවේග ගන්නා තැත නිසා ගන්නා උත්සාහය නිසා ඇතිවෙච්ච උණුසුම් තත්ත්වය. එතකොට ඔබට පේනවා මේ ආසියානු මහද්වීපය වටේට තමයි දැන් රුසියා යුක්‍රේන ගැටුම නැගෙනහිර යුරෝපයේ කොටනේ යුරේෂියාව සම්බන්ධයි. හරි. එතකොට එහෙම තමයි මේ ගැටුම් ටික යන්නේ. දැන් ඔබ විශේෂීව ඒවා එකට සම්බන්ධකමක් තියෙනවා. නමුත් මම ඒවට විස්තර වලට යනව නෙවෙයි දැන්. දැන් ඔබ ඇහුවේ රුසියා යුක්‍රේන ගැටුම ගැන තමයි ඔබට සාකච්ඡා කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔබ දන්නවා සමන් මේ ගැටුම පටන් ගන්නේ 2022 පෙබරවාරි මාසේ 24 වෙනිදා. ඒ කියන්නේ එදා තමයි රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුළු වුණේ විශේෂ හමුදා මෙහෙයුම කියන වචනේ තමයි ඒක දැම්මේ. ඒක විශේෂ හමුදා මෙහෙයුමක ක්‍රියාන්විතය කියලා. හැබැයි ඊටත් පිටහට ගියපු ගැටුම් මේ පොඩි ඉතිහාසයක් තියෙනවා. අපි ඒකට පසු වෙන්න පුළුවන්. ඉතින් ඊට කලින් මම කැමතියි සමන් කියන්න මේ රුසියා යුක්‍රේන සබඳතා පිළිබඳ ඉතාම කෙටි කාරණා කිහිපයක්. පළවෙනි කාරණේ තමයි මේ රුසියාව යුක්‍රේනය කියන්නේ අත් වශයෙන්ම එක රටක්. මේක අවුරුදු 1000ක් විතර එකට තමයි තිබිලා තියෙන්නේ. හරි. මේ ඒ කියන්නේ මේක ඒක යුගයක හැඳින්වුවේ කීව් රුස් කියලා. කීව් රුස්. හරි. කිව් කියන්නේ දැන් කීව් කියන්නේ යුක්‍රේනයේ අගනුවරනේ. කීව් රුස් කියලා තමයි මේක එක යුගයක හැඳින්වුවේ පවා. හරි. ඊට පස්සේ ඒ කියන්නේ අවුරුදු 1000කට වැඩිය එකට ජීවත් වෙච්ච ජනතාවක්. දැන් මේකේ ඉතින් ඔය රුසියානු සහ යුක්‍රේන කියලා කියනවා. මේගොල්ලෝ ස්ලාව් කියන අය ජනවර්ගය. බෙලොරසියාවල ඉන්නේ බෙලොරුස් කියලා කියන්නේ ස්ලාව්. තව සර්බියාවල ස්ලාව් අය ඉන්නවා. බල්ගේරියාවල. ඒ ආදී වශයෙන් ස්ලාව් අය තවත් පැතිරලා ඉන්නවා. මූලික වශයෙන් රුසියානු යුක්‍රේන බෙලොරුස් කියන ඒවා ඉන්නේ මූලිකම වශයෙන් ස්ලාව් ජනවර්ගය. ස්ලාව් ජනවර්ගය. ස්ලාව්. ඉතින් ඒකට දැන්
මේවා ඓතිහාසික. ඊළඟට මෑත කාලීන ඉතිහාසය ගත්තම සෝවියට් සංගමය. සෝවියට් සංගමය ගත්තම සෝවියට් සංගමය හැදෙන්නේ සාංගමික සමූහාණ්ඩු 15ක් එක්කහුව වෙලා තමයි මහා සෝවියට් සංගමය 1922 දී ඇති වෙන්නේ. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් පසුව. දැන් මේ සෝවියට් සංගමය හදන්න මුල් වෙච්ච 15ම එකතු වෙන්න පහුවෙන නමුත් මුල්ම වෙච්ච අනිත් එක ප්‍රදේශයක් තමයි යුක්‍රේනය. අපි කියන සෝවියට් යුක්‍රේනය කියලා. සෝවියට් යුක්‍රේනය. හරි. එතකොට මේ දැන් හැබැයි අනිත් පැත්තට මේ සංගමයේ බොහෝ සමූහාණ්ඩු 15ක් කියලා මම කිව්වනේ සෝවියට් සංගමය. බොහෝ සමූහාණ්ඩු වලට නොතිබිච්ච තරමේ ස්වයං පාලනයක් මේ යුක්‍රේන ප්‍රදේශයට තියෙනවා. කොයිතරම්ද කියනවා නම් යුක්‍රේනයට Tamanගේ තානාපතිවරයෙක් ඉන්නව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ. ඒ තරමට ඒ කියන්නේ ඒක වෙනම රටක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එහෙම Tamanගේ තානාපතිවරයෙක් පවා පවත්වාගෙන යනවා. හරි. ඒ තරමට ස්වයං පාලනයක් ඇතුව තිබුණේ. හරි. මේ කියන්නේ මේ රුසියන් සමූහාණ්ඩුව තියෙන කාලේ. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තියෙන කාලේ රුසියාව කියන්නේ සමූහාණ්ඩුවේ එක සමාජිකයෙක්. එතකොට මෙහෙම තියෙද්දී 1954 මේ ක්‍රූෂෙව් ඒ කියන්නේ ස්ටාලින්ගෙන් පස්සේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙක් වෙලා එහෙම ඒ බලයටපත් වෙච්ච නායකයා ඔහුගේ යුගයේ මේ රුසියානු ප්‍රදේශයක් වෙච්ච ක්‍රිමියාව යුක්‍රේනයට ඇතුල් කරනවා. ඒ කියන්නේ ඇත්තටම ඒක ලොකු ඒ යුගයේ ඒක ලොකු ක්‍රියාවක් ලොකු නෙවෙයි. ඒ කියන්නේ ඒවා සැලකිය යුතු ජාත්‍යන්තර කටයුත්තක් විදිහට එහෙම සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැහැ. මොකෝ ක්‍රිමියා ඒ කියන්නේ සෝවියට් සංගමයේ ඇතුළේමයි. භූමි ප්‍රදේශයක් එක සමූහාණ්ඩුවක ඉඳලා එක මේ සමූහ ඒ කියන්නේ එක කොටසක ඉඳලා තවත් කොටසකට මාරු කිරීම. රුසියානු සමූහාණ්ඩුවෙන් යුක්‍රේනියානු ප්‍රදේශයට මාරු කිරීම. ඒක 1954 වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔහොම ওই විදියට ඇවිල්ලා අපි දන්නවා මෑත කාලේ වුණාම 1991 දෙසැම්බර් මාසේ සෝවියට් සංගමයේ විසිරුවා හැරෙනවා. සෝවියට් සංගමය විසිරුවා හැරෙනවා. ඉතින් විසිරුවා හැරියට පස්සේ මේ රටවල් අතර තිබුණා යම් ආකාරවල සම්බන්ධකම්. එකක් තමයි මේගොල්ලෝ අතර තිබුණා මේ පොදු රාජ්‍ය මණ්ඩලයක් කියලා එකක්. ඒ කියන්නේ සෝවියට් සංගමයට අයිති වෙලා තිබුණු සමූහාණ්ඩු 15න් බහුතරයක් එක්කහුව වෙලා සකස් වෙච්ච පොදු රාජ්‍ය මණ්ඩලයක් තිබුණා. හරි. දැන් ඒකට මේ වගේ විවිධ සංවිධාන. ඒකට මෙවැනි සංවිධාන හරහා වෙනම රාජ්‍යයන් 15ක් විදියට සකස් වුණත් රුසියාව සහ යුක්‍රේනය අතර ඉතා ළඟින් එහෙම සම්බන්ධයක් තිබුණා. ඉතින් ඒක හිතා ගන්න පුළුවන් අවුරුදු 1000කට වඩා එකට හිටපු ජනතා කොටස් දෙකක්. හරි ජනතා කොටස් දෙකක්. ඉතින් හැබැයි ඔහොම තියෙන අතරේ තමයි විවිධ මම ගොඩක් ඉතිහාස කරුණු වලට යනවනේ විශේෂයෙන් 2014 තමයි අර මයිඩාන් කුමන්ත්‍රණය කියන එක සිද්ධ වෙනවා. මයිඩාන් කියන්නේ මයිඩාන් චතුරස්‍රය කියලා එකක් තියෙනවා කීව් නගරේ. එතකොට මෙතන මේ ජනතා ඒකරාශී වීමක් ඇති කරලා එතෙන්දී ගැටුමක් නිර්මාණය කරලා ඒ වන විට යුක්‍රේනයේ බලයේ සිටි රජය ඉවත් වෙන තැනට කටයුතු කරලා වෙන පිරිසක් බලයට පත් වෙනවා. ඔරෙන්ජ් විප්ලවය කියන්නේ තෝකමයි. ඔව් ඒක ඉතින් ඒ ඔරෙන්ජ් විප්ලවය කියලා කියන්නේත් ඒකම තමයි. මේක ඒ කියන්නේ ඒ කියන්නේ ඒ වෙනකොට බලයේ හිටි පිරිස රුසියාව සමග ඊටම ළඟින් වැඩ කරමින් හිටි ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් ඔහු බලයෙන් ඉවත් කරලා වෙන රජයක් බලයට ගෙන ඕක තමයි මයිඩාන් කුමන්ත්‍රණය. දැන් මේ කුමන්ත්‍රණය කියලා කියන්නේ මේ වන විට ඒකේ ඔක්කොම ඒ කියන්නේ කොහොමද පටන් ගත්තේ කොහොමද ඉවර වුණේ ආදි වශයෙන් අර ඇමරිකාවේ හිටපු කුප්‍රකට කාන්තාව වික්ටෝරියා නූලන් ඇය තමයි මේක පිටිපස්සේ ඉන්නේ සහ CIA සංවිධානය. එතකොට ඔවුන් කියපු කරපු ප්‍රකාශ ඉතාමත්ම දන්නවා. ඉතින් හැම ලෝකෙම දන්නවා. ඉතින් එහෙම කරලා මේ 1914 ඒ ඇතිකර 2014 සමා වෙන්න 2014 ඇති කරපු මේ මයිඩාන් චතුරස්‍රය මුල් කරගෙන ඇති කරගත්තු ඒ වෙනස යුක්‍රේනයේ ඒක නිසා රුසියාව සහ යුක්‍රේනය අතර විරසක භාවයක් ඇති වෙලා ඊටම ඒක උග්‍ර වෙන්න අත් වශයෙන්ම පටන් ගත්තා. ඉතින් එතකොට මේක තමයි මේ යුක්‍රේනය පිළිබඳ ඔය
මෑතකාලීන ඉතිහාසය ගත්තාම විශේෂයෙන් සඳහන් කරන්න ඕන කරුණු. ඉතින් අපිට මේ ගැටුමට යන්න පුළුවන්. ඔබ ප්‍රශ්න ඔබේ සාකච්ඡාව ගෙනියන ආකාරය අනුව මේ කොහොමද සන්දර්භය කුමක්ද ආදී වශයෙන්. ඊට පස්සේ ඊට පස්සේ සෙලන්ස්කි පල්ලෙට එනවා 2021 නේ 2021 බලයට එනකොට බයිඩන් පාලනය ඇමරිකාවේ තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ ඇත්තරම රුසියාව මේ යුක්‍රේනට ඇතුළු වීමට ප්‍රධාන හේතුව ආසන්න කාරණාව වුණේ යුක්‍රේනය EU එකට යන්න හදපු එකද නැත්නම් NATO එකට යන්න හදපු එකද නැත්නම් දෙකමද? නෑ මෙහිමයි. අත් වශයෙන්ම මේ යුද ගැටුමේ මේ ගැටුමක් දැන් යුද ගැටුමක් තියෙනවා. මේකේ සන්දර්භය සලකලා බැලුවොත් මම පොඩ්ඩක් ඉතිහාසයට යන්නම්. දැන් ඔබ දන්නවා සෝවියට් සංගමය විසිරුවා හරින්නට කලින් නැගෙනහිර යුරෝපයේ අපි කියනවා අපි යුගයේ සමාජවාදී ලෝකයක් තිබුණා කියලා. නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රාජ්‍ය පද්ධතියක් තිබුණා. මේ රාජ්‍යයන් එකකට පසු එකක් වශයෙන් මේ රාජ්‍යයන් බිඳ වැටුණා. සමාජවාදී ක්‍රමය සමහරව ඒ බිඳ වැටෙන්න බිඳ වැටුණා. ඒකට පසු එකක් වශයෙන් මේක අත් වශයෙන්ම ඉතාමත්ම කිරි කාලයක් ඇතුළත අවුරුද්දක් දෙකක් වගේ ඇතුළත ඒ රාජ්‍යයන් ගණනාවක් බිඳ වැටුණා. එතකොට මෙහිම බිඳ වැටි යන අතරේ ඔබ දන්නවා අර බර්ලින් නගරය තමයි ජර්මනියේ පිහිටපු බර්ලින් නගරය තමයි මේ යුගයේ ඇත්ත වශයෙන්ම යුද්ධයක් නොවි යුද්ධයකට සූදානම් තත්ත්වයක් ලෝකයේ තිබුණා. ඒ කියන්නේ එක පැත්තකට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝ සංවිධානය, අනිත් පැත්තෙන් සෝවියට් සංගමයේ ප්‍රමුඛ වෝර්ෂෝ යුද ගිවිසුම් සංවිධානය. එතන මේ යුද සංවිධාන දෙක මුහුණට දාලා හිටිය එක තැනක්. එතන තමයි බර්ලින් නගරය. බර්ලින් නගරේ අත් වශයෙන්ම බර්ලින් නගරය කියන එක තියෙන්නේ ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන ඒ සමාජවාදී ලෝකයට අයත්, ඒ වගේම වෝර්ෂෝ යුද ගිවිසුම් සංවිධානයට අයත් රටක් වෙච්ච රටක තමයි ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන්නේ. ඒ සමාජවාදී පවුලේ රාජ්‍යයක්. හරි. ඒක ඇතුලේ තමයි මෙහෙම බර්ලින් තියෙන්නේ. හැබැයි බර්ලින් දෙකට බෙදලා තිබුණේ. බර්ලින් වල බටහිර ජර්මනියට, නැගෙනහිර පැත්ත තමයි ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගනුවර විදියට සැලකුණේ. එතකොට මේ මෙතන තිබුණා මේ තාප්පයක් තිබුණා. මේ තාප්පය තමයි මේ බැලුවාම නැගෙනහිර හා බටහිර යුද කඳවුරු මූණට දාලා හිටපු ඉඳපු තැන. ඉතින් දැන් මේ නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රාජ්‍ය එකින් එක බිඳ වැටෙන තත්ත්වය තුල බර්ලින් තාප්පය බිඳ වැටෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මේක 1990 ඔක්තෝබර් මාසයේ මේ ක්‍රියාදාමය පටන් ගන්නවා. එතකොට පටන් අරගෙන ඒ කියන්නේ අතවසම 1989 මේ තාප්පය බිඳ වැටීම නොවැම්බර් මාසෙ විතර ඒක ආරම්භ වෙන්නේ. දැන් මේක මෙහෙම මේ කියන්නේ නිකන් මේ කියන්නේ මේ නිරුත්සාහයෙන් එහෙම එහෙම නිකම්ම වෙන එකක් වුණෙත් නෑ. මේක මැනේජ් කර මේ කළමනාකරණය කරමින් තමයි මේක ඉදිරියට ගියේ. මේ සමාජවාදී රටවල් විසිරුවා හැරීම, බර්ලින් වල තත්ත්වය ආදී වශයෙන්. ඉතින් සෝවියට් සංගමය සහ ඇමරිකාව අතර බොහොම සාකච්ඡා කරමින් තමයි දේවල් සිද්ධ වුණේ. එතකොට මේ බර්ලින් ජර්මනියේ මේ සිද්ධීන් වන විට ජර්මනිය සම්බන්ධයෙන් අත් වශයෙන්ම මේ ප්‍රශ්න වර්ගයක් තිබුණා. ඔය ජර්මනිය එක්සත් වීම පිළිබඳ සමහර මම මෙහෙම කිව්වා පුදුම වෙන්නත් පුළුවන්. මේ එහෙම ලොකු ප්‍රසාදයක් තිබුණේ නෑ ඇමරිකාවට. මහා බ්‍රිතාන්‍ය පවා කල්පනා කළා යම් තොරතුරු අනුව ඒක එහෙම නොවෙනව නම් හොඳයි කියලා. හැබැයි නමුත් මේ ලෝකයේ ඒ වෙන විට සිද්ධ වෙමින් තිබිච්ච ඒ කියන්නේ නැගෙනහිර යුරෝපයේ සිද්ධ වෙමින් තිබිච්ච ඒ වර්ධනයන් තුල ඒක එහෙමම නවත්තන්න ඕන නම් නවත්තන්න ඉඩකඩ තියෙන්නේ. නමුත් ඒක මේ process එකේ ඒක වෙන්න දෙනව නම් ඒක වෙනව නම් ඊට පස්සේ ඇමරිකාවෙන් විශේෂයෙන් ඉල්ලීමක් තිබුණා සෝවියට් සංගමයෙන් ජර්මනිය එක්සත් වෙනව නම් මේක නේටෝ එක ඇතුලේ එක්සත් වෙන්න ඉඩ දෙන්න කියලා. මේක ස්වාධීන රාජ්‍යයක් විදිහට එක්සත් වෙන්න අපි ඉඩ නොදිය යුතුයි. ජර්මනිය යුරෝපයේ ස්වාධීන රාජ්‍යයක් ලෙස එක්සත් වීමට ඉඩ නොදිය යුතුයි. මොකද ඒ තරම්ම භයංකාර අත්දැකීමක් තියෙන ජර්මනිය සම්බන්ධයෙන් ලෝකයට. හරිනේ? ඒක නිසා ඉතින් ලෝක යුද්ධ දෙකම මූලිකත්වයේ ගත්තා. ඒක නිසා ඉතින් එතකොට සෝවියට් සංගමය සහ ඇමරිකාව අතර එකඟතාවයක් ඇති වුණා. ජර්මනියට එක්සත් වෙනවා. හැබැයි ජර්මනිය එක්සත් වෙන්නේ නේටෝ සංවිධානය ඇතුලේ.
එතකොට ඒ වෙනුවට මොකද ඇමරිකාව සෝවියට් සංගමය දීපු සහතිකය ඔවුන් කිව්වා අපි මෙතනින් ඒ කියන්නේ ජර්මනියේ ඉඳලා එක අඟලක්වත් නැගෙනහිර පැත්තට නේටෝ සංවිධානය ව්‍යාප්ත කරන්නේ නැහැ. not an inch එමයි කිව්වේ. එක අඟලක්වත් යන්නේ නැහැ නැගෙනහිර පැත්තට නේටෝ සංවිධානය. නේටෝ සංවිධානය මෙච්චර තමයි මෙතන තමයි තියෙන්නේ කියලා. ඒ කොන්දේසිය මත ඒ එකඟතාවය මත තමයි මේ ජර්මනිය එක්සත් වීම සිද්ධ වෙන්නේ. එතකොට මේක සිද්ධ වෙනවා 1990 අවසානයේ ඔක්තෝබර් මාසය වගේ වෙනකොට මේක එතකොට මේක එක්සත් වෙන්නේ නේටෝ සංවිධානයේ සමාජිකයෙක් විදියට. ඊළඟට සෝවියට් සංගමය බිඳ වැටෙනවා 1990 ගේ දෙසැම්බර් මාසෙ වෙනකොට. හරි දෙසැම්බර් මාසයේ අවසාන වලට සෝවියට් සංගමය බිඳ වැටෙනවා. ඔහොම තමයි වෙන්නේ. හරිද? ඒ එහෙම වෙනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? එක අඟලක්වත් යන්නේ නැහැ කියපු නේටෝ සංවිධානය ඒ වෙනකොට තිබුණේ රටවල් 16යි. දැන් තියෙනවා රටවල් 31ක්. හරි 32ක් හරි. අඟලක් නෙවෙයි කිලෝමීටර් 10 ගණනක් ආවා නැගෙනහිර පැත්තට. ඒගොල්ලෝ කිව්වා මේවා වේව්ස් කියලා. රැලි වශයෙන් තමයි ආවේ. පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල ඔය ආදි වශයෙන්. පළවෙනි රැල්ල 1999 අවුරුදු 9යි ගියේ රැල්ලක් ගහන්න. ඒ රැල්ලේදී පෝලන්තය, හංගේරියාව, චෙක් කියන්නේ චෙකොස්ලෝවාකියාව කියන රටින් භාගයක්. හරි? චෙක් සහ ස්ලෝවාක් විදියට බෙදුණා. ඔය විසිරී යන අවස්ථාවේ. හරි? ඒ වාක් රටවල වෙනස්කම් වුණා. ඒ රටවල් තුන ආව 1999. ඊළඟ දෙවෙනි රැල්ල 2004 රැල්ලට නේටෝවට ආවා බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියා, ලිත්වියා, රුමේනියා, නැගෙනහිර යුරෝපයේ රටවල් නැගෙනහිර යුරෝපයේ සමාජවාදී රටවල්, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව මේ ඔක්කොම ටික ආව ගහගෙන 2004 රැල්ලට. ඊළඟට 2009 රැල්ලක් ගැහුවා. ඒකෙදී ආව ඇල්බේනියාවයි, ක්‍රොේෂියාවයි. හරි? ඊට පස්සේ තව රටවල් පසු කාලීනව එක්ක වුණා. මේ මෑත කාලේ ෆින්ලන්තෙත් එක්ක වුණා. ෆින්ලන්තය කියලා කියන්නේ ඔබ දන්නවා ඒ කියන්නේ ලෙනින් විසින් නිදහස ලබා දීපු රට ඔක්තෝබර් විප්ලවයෙන් පසු ඒ සෝවියට් සංගමයේ රුසියාවට රුසියානු දේශ සීමාවේ තියෙන රට. දැන් ඇත්ත වශයෙන්ම ඔහොම වෙලා මෙහිම ව්‍යාප්ත වෙලා යන අතරේ තමයි රුසියාවට යම් මොකද ඊට පස්සේ නේටෝ සංවිධානය යුක්‍රේනයේ දොරටත් තට්ටු කරන අවස්ථාවට එනකොට තමයි මේක කෙලින්ම රුසියානු දේශ සීමාවේ තියෙන රටක් හැටියට රුසියාව යම් කිසි ප්‍රතික්‍රියාවක් දක්වන්න පටන් ගත්තේ. මේ අනුව මම මේ සන්දර්භය මේ ගැටුමේ සන්දර්භය කියන්නේ එතකොට මේ අනුව 2021 අවුරුද්දේ තීරණාත්මක සාකච්ඡාවල් වගේක් වෙනවා. ඒකේ පළවෙනි සාකච්ඡාව වෙන්නේ ජුනි මාසයේ 2021 ජිනීවා නුවරදී මේ පුටින් සහ බයිඩන් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඒ කාලේ ඔවුන් දෙදෙනා මුණ ගැහෙනවා. එතෙන්දී ඉල්ලීම තිබුණේ මූලික වශයෙන් රුසියාව ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි නේටෝව ගන්න එපා යුක්‍රේනයට. යුක්‍රේනය ගන්න එපා නේටෝවට. යුක්‍රේනය නේටෝවට ඇතුල් කරගන්න එපා. ඊළඟට උන් තව කිව්වා නැගෙනහිර යුරෝපයේ ස්ථානගත කරලා තියෙන ඇමරිකානු මේ අවි හරි ඒ මිසයිල් පද්ධති ඒවා ඉවත් කරගන්න. මේ ආදි වශයෙන් තව කාරණා කිව්වා. නමුත් මූලිකම කාරණේ තිබුණේ යුක්‍රේනය නේටෝවට ඇතුළත් කර නොගත යුතුයි කියන ඉල්ලීම. දැන් ඒක 2021 ඉදිරිපත් කළා මේ ජූනි මාසේ අන්තිමට දෙසැම්බර් මාසෙත් ජනවාරි මාසෙත් තව සාකච්ඡා තිබුණා. නමුත් ඇමරිකාව කිසි ලෙසකින් කැමති වුණේ නැහැ එහෙම අන්ඩර්ටේකින් එකක්. ඒ කියන්නේ එහෙම බැඳීමකට යන්න රුසියාව සමග වුන් කිව්වා මෙහෙම කියන්න බෑ. මොකද යුක්‍රේනය කියන්නේ නිදහස් රටක්. ඒක ඒ රටේ තෝරා ගැනීම. ඉතින් ඒකට ඒගොල්ලෝ තවදුරටත් අර ජේම්ස් බේකර් රාජ්‍ය ලේකම්වරයා එදා මිහයිල් ගර්බචොෆ්ට දීපු ඒ ප්‍රතිඥාව ඒක තවදුරටත් ඔවුන් සලකා ඔය හිතන්නේ දැන් ඔය ගණන් ගත්තෙත් නැහැ. හරි. නැතුව ඔවුන් කිව්වා නෑ එහෙම නෑ මෙයාට ඇතුල් වෙන්න ඉඩ දෙනවා කියලා. ඉඩ දෙනවා නෙවෙයි. කියන්නේ ඒකට ඒ රුසියානු ඉල්ලීම ප්‍රතික්ෂේප කරුවා. ඉතින් එතකොට මෙන්න මෙහෙම තමයි ඒ කියන්නේ දැන් ඒ කියන්නේ බර්ලින් වල තිබිච්ච නේටෝව යුක්‍රේනයට ඇවිල්ලා යුක්‍රේනයේ දොරට තට්ටු කරන වෙලාවේ තමයි අන්තිමේ රුසියාව
ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕනේ කියන තීරණයට ඇවිල්ලා 2022 පෙබරවාරි මාසේ 24 වෙනිදා ඒ විශේෂ හමුදා මෙහෙයුම කියන එක ඒක ආරම්භ කරන්නේ. දැන් ඔය විශේෂ හමුදා මෙහෙයුම 2022 පෙබරවාරි 24 ආරම්භ කරනකොටත් හැබැයි ක්‍රිමියාව රුසියාවට ආපහු මේව කරගෙන ඉවරයි. ඒක වෙන්නේ අර 2014 මයිඩාන් කුමන්ත්‍රණය වෙලාවේ ඒකට ප්‍රතික්‍රියාවක් වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. යුක්‍රේනයේ මේ ක්‍රීමියාවේ ජනමත විචාරණයක් පවත්වලා ක්‍රීමියාව ඒ කියන්නේ රුසියාවට එකතු වෙනවා. ඉතින් එතකොට ඉතින් ඔහොම තමයි ඊට පස්සේ ගැටුම පටන් ගත්තට පස්සේ ආපු ගියපු හැටි අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ 2022 පෙබරවාරි මාසේ 24 වෙනිදා මේ ගැටුම් පටන් ගත්තට පස්සේ හැබැයි 2022 ස්ථාන්බුල් වල මේක සාකච්ඡාවක් ඇති වෙලා සටන් විරාමයකට එකඟත්වයක් එනවා නේද? ඔව් දැන් මෙහෙම තමයි. ඒ දැන් 2022 පෙබරවාරි 24 මේක පටන් ගන්නේ. 28 වෙනිදා 28 වෙනිදා යුක්‍රේනය එනවා සාකච්ඡාවට. එතකොට අර එතකොට මේ රුසියාව කොයිතරම් යුද්ධයකට කියන්නේ කොච්චර ඇතුළට ඇවිල්ලාද යුක්‍රේනය ඇතුළට? එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක ඉතිගන්නේ ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ඉතා පහසුවෙන් විශාල ප්‍රදේශයක් අල්ලගෙන තිබුණේ ආවා කීව් දක්වා ඇවිල්ලා තිබුණේ. ඔවුන් ඒ කියන්නේ මේ පළවෙනි සාකච්ඡාව තියෙන්නේ බෙලරුස් වල පෙබරවාරි 28. ඊළඟට තව බෙලරුස් වල තව සාකච්ඡාවට දෙකක් තියෙනවා. මාර්තු මාසේ 3යි මාර්තු මාසේ 7යි. එතකොට එහෙම මූලික සාකච්ඡාවල් වගේ කරලා තමයි මාර්තු මාසේ 10 වෙනිදා 2022 ඉස්තාන්බුල් වලට යන්නේ. හරි. එතකොට එතනදී නැත්නම් ඉස්තාන්බුල් නෙමෙයි ඇන්ටාලියා කියන තුර්කියේ නගරය ප්‍රධාන නගරයක්. එතකොට මාර්තු මාසේ 10ත් මාර්තු මාසේ 14ත් දැන් එතකොට පස්වතාවක් හම්බෙලා තිනවා. ඒ වෙනකොට මොවුන් අතර එකඟතාවයක් ඇති වෙනවා. මොකද එකඟතාවය? යුක්‍රේනයේ එකඟ වෙනවා නේටෝවට ඇතුල් නොවන්න. සෙලෙන්ස්කිම මේ රජය එකඟ වෙනවා හරි නේටෝවට ඇතුල් නොවෙන්න. හැබැයි ඇතුල් නොවෙන්න තුර්කියේදී ඇන්ටාලියා නගරෙදී මේ තීරණය අරගෙන කීව් වලට ගියාට පස්සේ කීව් වලට එනවා අමුත්තෙක්. බොරිස් ජොන්සන්. එයා එනවා මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බොරිස් ජොන්සන්. මෙයා ඇවිල්ලා මේ කියනවා තමසල ඔය මේ ඒකගතාවය දානවා කුණු කූඩේට මොනේ අපි ගහමු ගහගමු කියලා. අපි ඕගොල්ලොත් එක දිගට ඉන්නවා. ඕගොල්ලෝ මේ සටන දිගටම ගෙනියන්න පුළුවන් යුක්‍රේනයට ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් ඒක සාමාන්‍ය වශයෙන් අපි කල්පනා කරන්න නරකයි බොරිස් ජොන්සන් එයාගේ තනි කැමැත්තට ගියපු එකක් කියලා. ඊට වඩා අපි ඒක තේරුම් ගන්නට ඕන නේටෝ සංවිධානය වෙනුවෙන් තමයි ඔහු ගියේ. විතරක් නෙමෙයි ජෝ බයිඩන්ගේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුදැනුම මත ඔහුගේ මෙහෙයවීමෙන් තමයි බොරිස් ජොන්සන් වගේ කෙනෙක්ට එහෙම දෙයක් ගිහිල්ලා කරන්න ශක්තිය ලැබෙන්නේ. කොහොම වුණත් ඒ කියන්නේ රවුන්ඩ් 5ක සාකච්ඡා කරලා පෙබරවාරි 24 වෙනිදා පටන් ගත්තු ගැටුමට මාර්තු 14 වෙනකොට ඇති කරගත්තු ඒකඟතාවයෙන් යුක්‍රේනය ඉවත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ගැටුම නැවතත් ඇති වෙනවා. එතකොට දැන් අත් වශයෙන්ම ඊට පස්සේ මේ ගැටුම රුසියාව සහ සාමූහික බටහිර අතර සාමූහික බටහිර ඒ කියන්නේ නේටෝව හරහා ගෙනියන ගැටුමක් බවට පත් වෙනවා. පැටගටුමක් බවට පත් වෙනවා. අත් වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නේටෝ සංවිධානය ඒ කියන්නේ යුරෝපයේ නේටෝ අනිත් රටවල් සියල්ලම මැදිහත් වෙලා යුක්‍රේන රුසියාව සමග කරන ගැටුමක් බවට පත් වෙනවා. මේක හයිබ්‍රිඩ් ඒ කියන්නේ දෙමුහුන් යුද්ධයක් බවට පත් වෙනවා. මිලිටරි පමණක් නෙවෙයි විශාල ආර්ථික යුද්ධයක්. මම මේක එක ඉලක්කමක් කියන්නම්. රුසියාවට විරුද්ධව සම්බාධක 26000ක්. මම හිතන්නේ දැන් ඊටත් වඩා වැඩි. මට දැන් කවුන්ට් කරන්න අමාරුයි. ඒ කියන්නේ ට්‍රැක් කරන්න අමාරුයි. ඒ තරමට එවුන් සම්බාධක පැනෙවුවා. හරි. දෙමුහුන් යුද්ධයක් විදිහට මේ විදිහට තමයි එහෙම කටයුතු කරමින් ඉන්නේ. දැන් මම ඔය ආර්ථික කාරණේ ගැන කියවෙන්න මම කියන්නම්. හැබැයි අද මේ දෙමුහුන් යුද්ධය ආර්ථික යුද්ධය 22 ඉඳලා 26 27 දැන් අවුරුදු 5කට කිට්ටු වෙන්න යමින් ඉන්නවා. ඔබට කියන්නම් මේ වෙන විට රුසියාව යුරෝපයේ ලොකුම ආර්ථිකය. හරි. යුරෝපයේ ලොකුම ආර්ථිකය. බටහිර යුරෝපයේම ආර්ථිකයන් හැකිලෙමින් තියෙනවා. විශේෂයෙන්ම ජර්මනිය. ජර්මනිය කාර්මික හරණයකට ලක් වෙමින් තියෙනවා.
ජර්මනි කියන්නේ ජර්මනිය තමයි යුරෝපයේ කාර්මික පෙරගමන් කරන බලවතා සහ මේ ආර්ථික ඇන්ජිම අද උන් ඒ තත්ත්වයන් අහිමි කරගනිමින් ඉන්නවා. ඉතින් ඒක වෙනම අතුරු මේකක්. ඉතින් මෙහෙම තමයි ආවේ. ඉතින් මේ අද වන විට මේ යුද්ධය මේක වෙන්නේ තාක්ෂණික. ඒක මං හිතන්නේ මේ කලින් යුද්ධ පෙරමුණු වල සටන දැන් මේ ළඟදී ඊයේ පෙරේදා යුක්‍රේනයේ අලුත් ආරක්ෂක ඇමතිවරයෙක් එනවා. ඒ වගේම බොහොම ජනකාන්ත අගමැතිනියකට ඉල්ලාස් වෙන්න කියලා. එහෙම යම් යුක්‍රේනය ඇතුළත යම් සිද්ධි වෙනවා. ඊට පස්සේ තමයි මේක අර මිසයිල් ඩ්‍රෝන යුද්ධයක් වඩටපත් වෙන්නේ. අපි ඒ කතාවට කලින් කියමු ඇත්තටම දැන් අවුරුදු 4ක යුද්ධයක් අපි දන්නවා යුක්‍රේනය එච්චර ලොකු රටක් නෙමෙයි, ලොකු ආර්ථිකයකුත් නෙමෙයි. නමුත් මේ වෙන අයගේ උදව්වෙන් මේ යුද්ධය දැන් යනවා. දැන් ඔබ කිව්වා ඒ ගැන. නමුත් යුක්‍රේනය ඇතුලේ ප්‍රශ්න ඇති මේකට දැන් කියන්නේ මිනිස්සු ඒ පැත්තෙන් මොනවද තියෙන ආරංචි? ඔව් ඇත්ත වශයෙන්ම තියෙනවා. මේ බරපතල ප්‍රශ්න තියෙනවා. මොකද ඒක මේ යුද්ධය මේ යුද්ධය දැන් මම ඔබට කිව්වා මේකේ තියෙන පසුබිම ඇත්ත වශයෙන්ම මේක අවුරුදු 1000කට වැඩිය එකට හිටපු මිනිස්සු අතර වෙන ගැටුමක් මේක. රුසියාවටත් ලේසි නෑ. මොකද රුසියාවේ අඳුරගන්න බෑ මේ මම යුක්‍රේනයේ අවුරුදු 7ක් ජීවත් වෙලා තිනවා මම. රයිට්? එතකොට දැන් මේ ඒ කියන්නේ මේ රුසියානුවා කවුද යුක්‍රේන ජාතිකයා කවුද කියලා එහෙම අඳුරගන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ. අනිත් එක ඒ අය පුදුම විදියට මේ සම්බන්ධයි. ඒ කියන්නේ රුසියානුව යුක්‍රේන ජාතිකයෝ බැඳලා යුක්‍රේනය රුසියානු ජාතිකයෝ බැඳලා විශේෂයෙන් මේ ජාති දෙක අතර පුදුම මේ දැන් බෙලරුස් ගත්තොතින් ඒගොල්ලෝ පොඩ්ඩක් වෙනස් මේ දෙගොල්ලට වඩා. හැබැයි රුසියානුවන් සහ යුක්‍රේන ජාතිකයන් අතර ඒ සම්බන්ධය ඒ වෙනසක් හිතාගන්න බැරි තරමටම දැන් මම ජීවත් වුණේ ඔය මේ බටහිර යුක්‍රේනයේ දැන් ඉතින් එහෙම ඒ පළාත්වල පවා මොකද විශේෂයෙන්ම රුසියාව එක්ක මේ ඉන්ටග්‍රේෂන් එක වැඩිපුරම ඒකාග්‍රතාවය ඇති වෙන්නේ නැගෙනහිර යුක්‍රේනයේ කියන්න පුළුවන්. හැබැයි බටහිර පැත්තේ වුණත් එහෙම හිතාගන්න එහෙම වෙනස ඒ කියන්නේ ඒ තරම් ඉතින් ලං වෙච්ච කට්ටිය. ඉතින් එතකොට එහෙම වුණාම මේක ලේසි නැහැ මේ යුද්ධය මේ දෙගොල්ලටම ලේසි නැහැ. ඉතින් යුක්‍රේනය තුල මෙතන මේකේ අර මේක මේ මිනිස්සු මේ ඉතින් දැන් විශාල ප්‍රචාරක අරෝමේව හරහා වැඩ හරහා මේ එහෙම රුසියානු විරෝධයක් එහෙම ඇති කරලා තිනවා යම් පිරිස් අතරේ. නමුත් පොදුවේ ගත්තාම I think එහෙම මුළු සමස්ත යුක්‍රේනයම පුරා පැතිරී ගිය මහා උග්‍ර රුසියානු විරෝධයක් ඒ වගේ තත්වයකට එහෙම යන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් මේ යුද්ධය එතකොට අර එහෙම මහ විශාල මේ හදවතින්ම කැප වෙලා යන එහෙම හේකුත් නෙවෙයි. ඒකට ඒ වගේ වුණාම මේ වෙයි වෙන විවිධ දේවල් වෙන්න පුළුවන්. එකක් තමයි මේ ඒ කියන්නේ මේ විශාල විදියට දූෂිත ක්‍රියා අවියාවද මිලදී ගැනීම මේ ආදී වශයෙන් දේවල් පිළිබඳ ඩොලර් මිලියන් 100 ගණන් වටිනා නෙවෙයි. ඒ කියන්නේ ඒ තරම් ප්‍රමාණවල විශාල දූෂිත ක්‍රියා සිද්ධ වෙනවා. එහෙම වාර්තා තියෙනවා යුක්‍රේනයේ අර සෙලෙන්ස්කීගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ඉවත් කරනවා ඒ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයක් ඇවිල්ලා එක්කෙනෙක් නෙමෙයි අතට වගේම තමයි විවිධ දැන් එක්කෙනෙක් අයින් කරලා තව එක්කෙනෙක් එනවා එයාට මාස ගණනක් ගියාම එයාට චෝදනා එනවා. ඉතින් ඒ ආදි වශයෙන් දැන් ඒ කියන්නේ අමාරුයි මේ ඒගොල්ලෝ මාරු වෙන නිලධාරීන් සහ දේශපාලන නායකයින් ගැන තොරතුරු තබා ගැනීමටත් අමාරුයි. මොකද ඒ තරම්ම මාරු වෙනවා. දැනුත් මේ මෑතක ඔබ කිව්වා වගේ මම හිතන්නේ අගමැතිවරිය ඉවත් කරා. අගමැතිවරිය ඉවත් කරා අලුතින්ම පත් වෙච්ච. ඉතින් එතකොට ඒ කියන්නේ විශාල විදියට මේ දූෂිත ක්‍රියාවන් හා සම්බන්ධ එහෙම තත්වයක් තමයි මේ තියෙන්නේ මේ දේවල් වලට. ඉතින් මේ දූෂණ ක්‍රියාවල් වල දැන් මෙතන මේ සෙලෙන්ස්කිට ලොකු චෝදනා තියෙනවා. සෙලෙන්ස්කිට ලොකු චෝදනා තියෙනවා. නමුත් සෙලෙන්ස්කිට චෝදනා තිබුණාට සෙලෙන්ස්කිව එහෙම කරන්න බෑ. ඒ ජනාධිපතිවරයා. දැන් ජනාධිපතිවරයා කිව්වට ඒතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ අත් වශයෙන්ම දූර කාලය අවසන්ලා ගොඩක් කල්. දැන් ඔහු ඉන්නේ මේ සුවිශේෂී තත්ත්වයන් තුළ. එහෙම පාර්ලිමේන්තුවේ එහෙම දෙයක් කරගෙන එහෙම තමයි ඉන්නේ. නැත්නම් දැන් ඔහු මම හිතන්නේ ගිය අවුරුද්දේ ඔහුගේ කාලය අවසන් වෙනවා මේ ඔහුගේ කාලය. ඉතින් මෙහෙම තමයි යන්නේ. දැන් මම ඔබට කියන්න හැදුවේ මේ යුද්ධය අද වන විට මේක යන්නේ ඩ්‍රෝන සහ මිසයිල් වලින්. හැබැයි එහෙම කිව්වට මේ යුද්ධයේ යුද පෙරමුණක් තියෙනවා.
යුද පෙරමුණක් තියෙනවා. දැන් මේ රුසියාවේ පාලනයේ මං කිව්වා 2014 ඉඳලා තියෙනවා ක්‍රිමියාව. එතකොට මේ යුක්‍රේනයේ ගත්තා නැගෙනහිර විශ්වම නැගෙනහිර හා දකුණු යුක්‍රේනයේ විශාල ප්‍රදේශ ඇත්ත වශයෙන්ම යුක්‍රේන භූමියෙන් 5න් එකකට වඩා වැඩි භූමියක දැන් මේ වන විට රුසියානු පාලනය තමයි තියෙන්නේ. ඩොන්බාස් කියන එක ප්‍රදේශය ඩොන්බාස් කියන එක විශේෂයෙන්ම දනිත්ස්ක් සහ ලුහාන්ස්ක් කියන ඒ ප්‍රධාන ප්‍රදේශ දෙකක් විශාල ප්‍රදේශ මේවා ලක්ෂ සංඛ්‍යාත ජනගහනයක් ජීවත් මේ ප්‍රදේශ දෙකම ඒ වගේම සපරෝෂි කියන ඒ පළාතත් ඒ වගේම හෙර්සෝන් කියන මෙන්න මේ පළාත් හතර මේ වන විට සම්පූර්ණයෙන්ම නැතත් සම්පූර්ණ වෙන තරමටම මේ පළාත් හතරම ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා රුසියානු පාලනය යටතට. ඉතින් දැන් මේ යුද්ධයේ මම කිව්වා ඩ්‍රෝන සහ මිසයිල් දැන් මේක යුද පෙරමුණේ අත් වශයෙන්ම යුක්‍රේනයට බෑ රුසියාවට මුහුණ දෙන්න. ඒක තමයි ඇත්ත තත්ත්වය. නමුත් යුක්‍රේනය තෝරගෙන තියෙන උපක්‍රමය තමයි මේ රුසියාව ඇතුලේ සිවිල් ඉලක්ක වෙත පහර ගහන එක. මේකට යොදාගන්නේ මූලික වශයෙන් ඩ්‍රෝන. ඇත්ත වශයෙන්ම 100 ගණන් ඩ්‍රෝන හැමදාම එවන තත්ත්වයක් තමයි තියෙන්නේ. 600 700 ඩ්‍රෝන යාත්‍රා එනවා. ඉතින් ඒවෙන් එකක් දෙකක් සමහරට රුසියානු ආරක්ෂණ මේ පද්ධතියෙන් මිදිලා ඇවිල්ලා තැනකට දෙයකට පහරක් එල්ල වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ ගැටුම යන්නේ. හැබැයි මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී මේ මියගිය ගණන් පිළිබඳ නිල වාර්තා හැමෙන්නේ නැහැ. නමුත් එක කාරණාවක් මම හිතන්නේ සාධාරණව කොහෙත් කියවෙනවා මේ සිවිල් ජනතාව ලොකු ප්‍රමාණයකට දැන් අපි දන්නවා පලස්තීනයේ එහෙම සිද්ධ වෙන ඊට අනිත් පැත්තනේ. මොකද මේ යුද්ධයේ ඉඳලා ඉන්න පිරිස ඇරුණාම සිවිල් ජනතාවට එහෙම ලොකු හානියක් වුණා කියලා වාර්තා නැහැ ලොකුවට. ඊට අමතරව යුක්‍රේනයේ විශාල ප්‍රමාණයක් මිලියන 8ක විතර ජනතාව අනාථ වෙලා කියලා කියනවා. මම හිතන්නේ ලංකාවෙත් අපේ දකුණු පැත්තේ ඉන්නවා සෑහෙන යුක්‍රේන පිරිසක් අපි නොදන්නවා වුණාට ලොකු ගාණක්. ඒක වගේම තව කාරණාවක් ડોක්ටර් මේ යුක්‍රේනයයි රුසියාවයි ගත්තාම ලෝකේ පම්පිටි තිරකු නිෂ්පාදනයේ 30% 40ක් අතර ප්‍රමාණයක් තියෙන ප්‍රමාණයක් මේ පෞද්ගලික දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා යුක්‍රේනයේ තිරකු පිටි විකුණ ගන්න බැරුව ගොඩ ගැහිලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ආර්ථික කාරණාත් එක්ක තමයි යුක්‍රේනයේ මේ රුසියාවත් එක්ක ගැටුමේ ඉන්නේ. ඔව් ඇත්තටම මේමයි මේ ගැටුමේ දැන් මේකේ ස්වභාවය ටික වෙනස් වෙගෙන යනවා. දැන් ඔය ඒ කියන්නේ මම හිතන්නේ මම අන්තිමට කියන්නම් මොකද්ද අන්තිමට අපි කල්පනා කරන විදිය ගැන කියන එක. දැන් ඔය ඒ කියන්නේ මේ ඔය පහර ගහ ගැනීම වල ස්වභාවය වෙනස් වෙච්ච හින්දා සිවිල් ඉලක්ක කියලා කියන්නේ පුද්ගලයන්ට නෙවෙයි. ඒ කියන්නේ යටිතල පාස්කම් මේ ආදි වශයෙන් ඒ වගේවටත් පහර එල්ලවන තත්ත්වය තුල රුසියාවෙනුත් ඒ වරාය ප්‍රදේශවල් අරවට මේවට එහෙම පහර දෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා යුක්‍රේනයේ සතු. එහෙම වුණාම යුක්‍රේනයට විදේශ වෙළඳාම පවත්වා ගැනීමේ එහෙම ප්‍රශ්නයක් මතුවෙමින් එහෙම එකක් තිබෙනවා. ඉතින් ඔය මියගිය සංඛ්‍යාවල් ගැන අත් වශයෙන්ම වැඩිපුරම ලෝකයේ යන්නේ මේ රුසියානුවන් බොහෝ මිය ගියයි කියන එක බටහිර විසින් හිතාමතා ඇති කරන මතයක්. ලක්ෂ 4ක් විතර ගණක් කියලා කියනවා. දැන් රුසියාව සහ යුක්‍රේනය ඒක තේරුම් ගන්න හොඳම අවස්ථාව තමයි මේ රුසියාව සහ යුක්‍රේනය අතර ඒ කියන්නේ මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හුවමාරු කරගන්න. ඒ හුවමාරු කරගන්නකොට රුසියාවෙන් 1000ක විතර සිරුරු එකපාරට දෙනකොට රුසියා මේ යුක්‍රේනයෙන් එන්නේ සාමාන්‍යයෙන් 100ක් විතර. 100ක් 110ක් ඒවා 150ක් ඔය විදිහට. රුසියාව විසින් යුක්‍රේනයට දෙනවා 1000ක් 900 ගණනක් 200ක් ඒ ආදී වශයෙන්. හරි එකපාරට. හරිද? එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒ වැඩිපුර මිය යනවා ඇත්තේ කොහෙන්ද කියන එක. ඉතින් දැන් මම හිතන්නේ මේකේ වෙන්න පුළුවන් දේ ගැන මම වචනයක් කියන්නම්. ඊට කලින් මේ හැබැයි දැන් මේ ඊයේ පෙරදා වෙනකොට යුක්‍රේනයේ ඊරාන නැවකටත් පහර දුන්නා. එතන මම හිතන්නේ පස්සේ සමාව ගත්ත හරිය මොකක් හරි දෙයක් වුණා. ඒවත් එක්ක අපි කතා කරමු දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක මොකක්ද වෙන්න පුළුවන්. ඔය දැන් මේවා තියෙන මේ ඩ්‍රෝන්. හරිද? දැන් මේ ඩ්‍රෝන් වල අනිත් කාරණේ තමයි මේකේ තියෙනවා ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර් කියලා එකක්. මේ දැන් එක ප්‍රධාන දෙයක් තමයි ඒ ඉලක්කවලට එන්න දෙන්නේ නැහැ. දැන් මේ කියන්නේ මේම ඒ කියන්නේ දැන් ගහුවට වදින්නේ නැහැ. මේ දැන් මිසයිල් ප්‍රහාරයක් එල්ල කරලා මේ ඩ්‍රෝන් එකක් දානවයි කියන එක ඉතින් හරි බලන්නකෝ ඒක මේ මිල ගත්තාම මිසයිල් එක මිලයි ඩ්‍රෝන් එක මිල ඩ්‍රෝන් එකක් ඕනනම් ඩොලර් මන් දන්නේ 1000 2000 3000 5000ක් වෙනවා. මිසයිල් එකක් කියන්නේ එක මිසයිල් එකක් හදන්න ඩොලර් ලක්ෂ ගාණක්. හරි. ඉතින් ඒක හින්දා මේවා මේ කියන්නේ මේ ඩ්‍රෝන්
දාන්න භාවිතා කරන්නේ වෙන උපක්‍රම විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර් කියන එක. දැන් මේ එහෙම මේවා එනකොට ඩ්‍රෝන්ස් එනකොට ඒ ඩ්‍රෝන්ස් වල ඉලක්කවලට එන්න බැරි වෙන විදියට වෙන මේ ඉලෙක්ට්‍රොනිකලි විද්‍යුත්මය වශයෙන් පුළුවන් ඒවා වෙන ඒවා හරවන්න. හරි. ඉතින් එහෙම ඔය දැන් ඔය වගේ වුණාම කොහොමත් හිතන්න ඩ්‍රෝන් 1000ක් යවනවා. යවුවාම ඔය 1000ම ඉලක්කයකට යනවා කියලා හිතන්න බෑ. සමහර ඒවා ස්ට්‍රේ වෙනවා. ඒ කියන්නේ වෙන වෙන තැන්වල වලට යනවා. ඉතින් ඔහොම එකක් එහෙම ඇක්සිඩන්ටලි වෙන්න පුළුවන්. අනිත් එක පර්පස්ලි හිතාමතා වෙන්නත් පුළුවන්. වෙන රටවල් වල නැව් කීපයකට ඉරානයේ නැව් වලට පහර වැදුනා. තුර්කි නැව් වලට පහර වැදුනා. හරි. දැන් ඉන්දියානු නැව් වලට පහර වැදුනා. ඉතින් එහෙම වුණා. ඔය කලාපේ යන මේවට. ඉතින් ඒවයි ඒතර ඒ වෙලාවල් වල ඒ රටවල් වලනුත් එහෙම විශාල විරෝධයක් මතුවෙනවා. නමුත් දැන් මේකේ වෙන්න පුළුවන් දේ අත් වශයෙන්ම මේ වන විට මම හිතනවා කවුරුත් ඇමරිකාව විවෘතව කියනවා මම හිතන හැටියට මේ කියන්නේ රුසියාව එහෙම පරාජය කරන්න බෑ යුක්‍රේනයට කියලා. දැන් බටහිර යුරෝපයට මේක කියාගන්න බැරුව ඉන්නේ. ඒගොල්ලෝ මේක කියාගන්න මම දන්නේ දිව නැමෙන්නේ නෑ කියන්න. නමුත් ඇත්ත తত্ত্বය ගත්තාම මේ ඒ කියන්නේ රුසියාවනේ ලෝකේ ලොකුම න්‍යෂ්ටික බලවත. ඇමරිකාවත් නෙවෙයි. මේගොල්ලන්ට මම හිතන්නේ තියෙනවා න්‍යෂ්ටික අවි මම හිතන්නේ 5000 ගානක්ද කොයිද? ඇමරිකාවට තියෙන්නේ ඊට වඩා 4500ක් අඩුයි. රුසියාවේ තියෙන න්‍යෂ්ටික ප්‍රමාණයට වඩා. අනිත් එක මේ පිටින්නිට මෑත කාලේ කියවිච්ච එක කතාවක් තමයි. ඔය විශේෂයෙන්ම සීතල යුද්ධ කාලේ තිබුණා. ඒ කියන්නේ යම්කිසි විදියකට මේ රුසියාවේ මේ සමස්ත නායකත්වයේ එකපාරට මරා දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ඒ වගේ හයි කරලා තියෙනවා කියලා. දැන් ඉරානයට පහර දුන්නනේ වගේ සමස්ත නායකත්වයේම නුනත් සැලකිලි ප්‍රමාණයක් ඒකට කියන ඩිකැපිටේෂන් ඔළුව ගහලා දානවා ඔක්කොගේම. හරි. ඔළුව කියන්නේ කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ සමස්ත නායකත්වයේ. ඉතින් එහෙම වුණොත් මේක තියෙනවා කතාවක් තියෙනවා රුසියාව ඒ කියන්නේ ඩෙඩ් හෑන්ඩ් කියලා මියගිය පුද්ගලයාගේ අත කියලා මරුණු අතින් ඒ කියන්නේ මරුණු අතින් කියන එක මේ ඕඩර් එක යනවා මේ රිටැලියේට් කරනවා. හරි. ඒ කියන්නේ ඒකට ප්‍රතිප්‍රහාරය යනවා. සමස්ත නායකත්වයම මරලා දාපු මොහොතකත් රුසියාවෙන් සෝවියට් සංගමයේ තියෙන කාලේ සෝවියට් සංගමයෙන් යනවා මේක. හරි. මේ ප්‍රතිප්‍රහාරය එල්ල වෙනවා න්‍යෂ්ටිකාවි ප්‍රතිප්‍රහාරය. ඉතින් ඒතකොට එහෙම ඒ වගේ එහෙම එකක් ඒක තමයි තත්ත්වය. අනිත් පැත්තට ගත්තම ආර්ථික වශයෙන් ලෝකේ එක රටක් තියෙනවා නම් වෙන කිසිම රටක ආධාරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒක තමයි රුසියාව. ලෝකෙන් 6න් පංගුවක්. හරි. ඒ රට ඇතුලේ තියෙනවා මුහුදවල්. හරි. ඉතින් එතකොට මෙහෙම ස්වාභාවික සම්පත් මම ඒ කියන්නේ තෙල් විතරක් නෙවෙයි භූමියද මේ ආදි වශයෙන් මෙහෙම මේක වැඩිම රට තමයි රුසියාව. මේ 6න් පංගුවක් කිව්වහම හරි. ඉතින් එතකොට මේ කවදාවත් මේ කියන්නේ මේ යුක්‍රේනයට නෙවෙයි අත වශයෙන්ම කිසිම රටකට ඒ කියන්නේ රුසියාව පරාජය කරන්න බෑ. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඉතින් ඔය න්‍යෂ්ටික යුද්ධයකදී ලෝකෙම නැති වෙලා ඒක වෙනම දෙයක්. ඒව නැත්නම් හරිම අමාරුයි. ඒතකොට රුසියාවට කවදාවත් රුසියාව එහෙම පරාජය කරන්න බෑ. අනිත් පැත්තට ඇත්ත වශයෙන්ම දැන් වෙන දේ ගත්තාම රුසියාව ඉතා ශීඝ්‍රයෙන් Tamanගේ අරමුණු සියල්ලක්ම ළඟා කරගනිමින් ඉන්න පළවෙනි එක දැනටම නේටෝ සංවිධානය ප්‍රකාශ කරලා ඉවරයි යුක්‍රේනය ගන්නේ නැහැ නේටෝ සංවිධානය. ඕක තමයි මේක තමයි ඉල්ලීම. ප්‍රධාන හේතුව. ඉතින් ඕක 2022 කියලා කිව්වනම් ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ යුද්ධය පටන් අරන් දින කිහිපයක් තුල ඇති වෙච්ච සාකච්ඡාවේ ප්‍රතිඵලය යන්න දුන්නා නම් ඒත් එදා ඉවරයි. නමුත් එහෙම කරන්න දුන්නේ නැහැ. දැන් අද අවුරුදු ගාණක් ගිහිල්ලා අද මේ වන විට ඇමරිකාවත් කියනවා නේටෝ සංවිධානයත් කියනවා යුක්‍රේනය නේටෝවට ඇතුළත් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක. දෙක ඊළඟට අනිත් පැත්තට ක්‍රිමියාව ඩොන්බාස් කියන්නේ ඩොනෙට්ස්ක් ලුහාන්ස්ක් කියන සපරෝෂි එතකොට මේ හෙර්සෝන් මේ සියලුම ප්‍රදේශ ඒ කියන්නේ 100%ක් වගේම රුසියාවේ පාලනයට නතු වෙමින් තියෙනවා. මම හිතනවා ඒක තව මාසෙක දෙකක අටින් මම හිතන්නේ මාස කිහිපයක් තුල මේ ප්‍රදේශ ඔක්කොම රුසියාවේ පාලනයට එනවා. ඒක දෙක. තුන රුසියාවේ අනිත් එක තමයි නාසි හරණය.
රුසියාව කියන්නේ මේ යුක්‍රේනයේ නාසිවාදීන් ඉන්නවා මේ ඇතැම් තැන්වල නාසිවාදීන් බලයෙන් ඉවත් කළ යුතුයි. ඉතින් ඒක යම්කිසි ප්‍රමාණයකට ඒක සිද්ධ වෙමින් තියෙන පුද්ගලයෝ ආදි වශයෙන්. නමුත් ඒක තාමත් සම්පූර්ණයෙන්ම ඉටු නොවිච්ච එකක් විදියට ඒක තියෙනවා. ඉතින් අපිට හිතනවා ඉදිරි මාස කිහිපය තුළ මොකද යුක්‍රේනය විශේෂයෙන්ම උත්සාහ ගනිමින් ඉන්නවා සීතල කාලය පටන් ගැනීමට ප්‍රථම මේ යම්කිසි ආකාරයක මේකේ අවසානයකට අඩු ගානේ යුද්ධය අවසානය වෙන්නේ නැත්නම් කොහොමද රුසියාවත් එක්ක සටන් විරාමයක්වත් සීතල කාලයට කලින් ඇති කරගන්න කියලා. මොකද සීතල කාලය යුද්ධයකින් ගත කරගන්න අමාරුයි කියන නිගමනයේ යුක්‍රේනයේ ඉන්න බව තමයි පේන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඩොක්ටර්. අපි බලමු මේකේ සිද්ධ වෙන අනිත් කාරණාත් එක්ක අපි නැවතත් මේ ගැන කතා කරමු. බොහොම ස්තුතියි. හොඳ කාරණා ටිකක් වැඩසටහනට එකතු කළාට. Bye.